වෙන්න ඕනේ බංකො බීච් එක. මේ අවස්ථාවේ මම හිතන්නේ වඩදිය බාදිය හොඳටම තියෙන ස්ථානයක් තමයි දොංහ බීච් එක කියන්නේ. ඉතින් දැන් වතුර ගොඩක් අඩු වෙලා තින්නේ. ප්ලස් මේ ස්ථානේ රස්නේ කාලෙට ගොඩක් සංචාරකයන් පිරුණු ස්ථානයක් මෙතන. මොකද ගොඩක් රස්නේ කාලෙට මේ ස්ථානට ඇවිල්ලා කැම්පින් කරන ගොඩක් අය ගහලා තමයි ෆැමිලි පිටින් එන්නේ. එල්ල මේ ස්ථානේ එන්ජොයි කරලා යන ස්ථානයක් මේක. බලාගන්න තමයි සාමාන්‍ය මේ අපේ මේ ස්ථානෙටම සාමාන්‍ය මුහුදු වතුර එනවා රැල්ල ගහන ස්ථානයක්. වඩදිය බාදිය හේතුවෙන් වඩ පසර ඒ වගේම මෙම ස්ථානයේ ජල නාන්න එන අයට ගොඩක් සේෆ්ටි තියෙනවා. ඒ කියන්නේ ආරක්ෂිත ජැකට් පවා තනින් තන මේ තියලා තියෙන්නේ. ඒ කියන්නේ හදිසි අවස්ථාවකදී අනතුරක් වුණොත් එම ස්ථානකින් මේ ලයිෆ් ජැකට් එකක් ගන්න පුළුවන් විදිහට තනින් තන ස්ථානවල මේ ආකාරයට ලයිෆ් ජැකට් එහෙම තියලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතනදී හදිසි අනතුරකින් එනකන් ඉන්න අවශ්‍යතාවයක් නැහැ. මේ යම් විදිහකින් ජලයේ ගිලීමක් වගේ සිදු වුණොත් එහෙම ඔයගේ ලයිෆ් ජැකට් එක අරන් ඉන්න දාලා තමයි බේර ගන්න පුළුවන් විදිහට තමයි මේ තනින් තන මේ විදිහට ස්ථානවල ගබඩා කරලා තියලා තියෙන්නේ. ඒ වගේම මෙතන නාන්න පුළුවන් සුදුසු ස්ථාන සම්පූර්ණ සිතියම් ගත කරලා තියෙන්නේ. මෙතෙන් වලට ආවම පස්සේ මේ වගේ තියෙන දේවල් පිළිපදින්න. ඒ වගේම මේ වගේ ස්ථාන ගොඩක් පිරිසිදුව තියා ගන්න ඕනේ. ටොපික් වලයක්වත් බිම දාන්න නැහැ. ඒක පිරිසිදුව තියා ගන්න ඕනේ. ගොඩක් මේ සංචාරකින් ඇවිල්ලා ගැවසෙන ස්ථානයක් දැන් මේ දවස්වල නම් දැන් රස්නේ කාලේ ඉවරගෙන යන නිසා අඩුයි. ඒ වගේම දොංහො බීච් එකත් එක්කම ආසන්නයේ පිහිටලා තියෙන මෙම පාක් එක. මේකත් බීච් එකේ අසිරිය නරඹන්න පුළුවන් විදියට මහ ජනතාව වෙනුවෙන් ඉදිකල් තියෙන දෙයක්. මේක කිසිම ටිකට් ගැනීමක් ඒ වගේ කිසිම දෙයක් නැහැ. ඕනම කෙනෙකුට නිදහස ගිහිල්ලා මේ ස්ථානේ ගිහිල්ලා වෙරළ තීරයේ තියෙන අසිරිය නරඹන්න පුළුවන් ස්ථානයක්. මේ වගේ තැනකට ආව පස්සේ හොඳ දර්ශනයක් දේදී ලස්සන දර්ශනයක් තමයි අපිට නරඹන්න පුළුවන් වෙන්නේ. දර්ශනීය ස්ථානයක්. රස්නේ කාලේට නම් මේ වගේ ස්ථාන මිනිසුන්ගෙන් ගොඩක් ඉතිරිලා ගිය ස්ථාන මේවා. ගොඩක් අය එන්ජොයි කරන්න ඇවිල්ලා බීච් එකේ නාලා තමන්ගේ ෆැමිලි පිටින්ම ඉන්නේ. බලන්න මේ දර්ශනය ගොඩක් ලස්සන දර්ශනයක්. මේ දොංහො බීච් එක ගොඩක්ම වඩදිය බාදී තියෙන ස්ථානයක්.
ඒ නිසා දියනෑමේදී ටිකක් ප්‍රවේශම් වෙන්න ඕනේ.